ගන්නමයි මේ පාරවත් මගේ වාසනාවක් දැන් නැතත් කරන්නේ. පොඩ්ඩක් ඉන්න. හලෝ මමේ. අපි බලමු පොඩ්ඩක් මේක මොකක්ද කියලා. ඒක හොඳයි. රසට උයලා පියලා මේ ඔබට කන්න මේ රස බලන්න විකල කන්න මේවා ඔබට නේ. දී ස්පාඤ්ඤ නැව් කණ්ඩායමක් ක්‍රිස්ටෝපර් කොලම්බස් යටතේ ඇමරිකාවට ළඟා වුණා. දැන් ගොඩ මම සොයාගත්තේ අලුත් ලෝකයක්. ඒකට තියෙන නම මොකක්ද? මේ කන්දික නම කියන්න පුළුවන්ද? ඕක තහන්න දෙයක්ද? නරකද ඇමරිකාව? තාම මේ නම දාලා නෑනේ. ඇමරිකා. ඒක මහ මොඩර්න් නමක්. ඒතම් වටින්ටන් අප්‍රියල් 1975 නිදාට ලබාගත්තා. මාර්තු 1775 නිදහස ලබාගත්තා. මාර්තු 1775 නිදහස ලබාගත්තා. ඔව් තව තියෙනවා මොන අනේ අංකල් මට බෑ. ඒ පැටියා ඉතිහාස පාඩම් බැයිද? අංකල් හාවා මම කොහොම මතක තියාගන්නද? දැනුයි මිනිත්තුයි අනම්මනං අපිට මොකටද ඇමරිකන් කියාති? මම කියා දෙන්නම්කො හොඳ ඇති. හොඳයි. අපි නෑ ඉන්නේ ඇමරිකාවේ. ඕක තහන්න දෙයක්ද? අපි නෑ දැය තමයි ඇමරිකන් ඉතිහාසය හැදුවේ. අනේ කියන්න අංකල් මම අපන්නද අපේ ඉතිහාසය කියන්න මම. පේන්නේ නැද්ද හඳෙත් අපේ නෑ දැයින්ගේ ෆොටෝ එක. ඇමරිකාවේ නිදහසක් නකාව හමුදාවක් ඕන වුණා. ජනපති තෝරන්න ඇත්තසුයි. ජෝර්ජ් වොෂින්ටන් තමයි ලක්කාරය වාසනාවන්තයා. එයාට මුල්ම නම්බරය දුන්නා. කවවදේ මම හමුදාවට දාලා. මාතා මේ ටොපි කඩේ ඔහෙට තනියම බලා ගන්න වෙයි. මම යනවා යුද්ධයට සටනට. දැන් හමුදාවක් තියෙන හන්දා ඕනනේ කොඩියක්. අපේ කිරිකිත්තගේ හාමිනේ කිරිකිත්ති තමයි කොඩිය සැලසුම් කළේ. කොඩිය සූදානම්ද සොඳුරිය? කෙසේද මේ සොඳුර? නරක නෑ සොඳුර නරක නෑ. ඒත් අර නිල් පැච්චක නම් හිස් වගේ. මොකක් හරි දාමු. දැන් අපි කල්පනා කරලා බලමු මොනවද අපිට දාන්න පුළුවන් කියලා. අර හිස් පැච්චකේ අඩුව පුරන්න අදහසක්. Oh my! දවල් තරු පේනවා වාගේ. මේ අපේ කිරිකිත්ත හමුදාවට බැඳලා යුද බිමේ සටන් කළා. ගැටගත්තා උතුර දකුණ අතරේ. මේ අපේ කිත්තා රබිතෙලි එයා දකුණේ. මේ අපේ මුත්තා යුලිසිසෙක් බනි එයා උතුරේ. මේ අපේ පනත්තා නව හොයාගෙන සතුරු පැත්තට අඩිය තිබ්බ වෙලාවෙ ඉඳලා සටන්. මේ ඉතින් නව මා ළඟටම නියම වෙලාවට ඇවිලා. දැන් මම මෙතනින් පැන ගන්න ඕනේ. යුද්ධයට මං ගියා ගෑණි ගෙදර තියා මගේ යාළුවෝ මං එනතුරු උන්ද බලාගෙන. ජාඩ්! අපේ පැත්තේ කෙනෙක්. සමාවෙන්න නෝන කරදර කරාට සමාවෙන්න උතුරේ කෙනෙක් මේ ගෙදරට රිංගුවා දැක්කා.
ඕ උතුර කෙනෙක් භයානකයි. මට ගෙදර සෝදිසි කරන්න ඕන. මේක ඇතුලේ නෑ. ඔක ඇතුලේ නෑ එහෙනම් පොඩක් හදන්න මගේ රාජකාරිය කරන්න ඕනනේ මං. එනවා එළියට අත උස්සගෙන දැන්. එහෙම කියනවා නම් මම පිළිගන්නන්න ඕන. කැප්ටන් සතුරා නගරෙට පාර දෙනවා. පාර දෙනවා. මෙතන හැංගිලා ඉන්න උතුර කෙනෙක් ඉන්නවා නම් හෙල්ලුණොත් වෙඩි තියනවා මම. පළවෙනි ලෝක සංග්‍රාමයේ පටන් ගත්ත හැටියේ පළමුවෙන්ම බැඳුනේ හමුදාවට ඔබේ අංකල් එඩි රිකන් බග්ස් බනි. උඩගෝනේ හිටපිනුම් දික්පිනුම් ඕනැස්සෙල්ලම. නිලධාරි මහත්තුරුනි මගේ සෙබළුනි. ඔබ සැමට මෙතනට කතා කළේ එක්කෙනෙක්ව තෝරගන්නයි. බොහොම වැදගත් කාරණයකටයි. ආසෙන් තුරන් කරන්න අර සතුරු ආස් නියමුවා බැරන් සෑන්මෝන් සෑම්. මම හිතනවා සුදුස්සා තෝරන්න හොඳම විදිය පිදුරු අදින එකයි. පුරුදු පරිදි දිගම පිදුරු ගහ ඇද්දගෙන අදිනු. මහත්තුරුනි අදින්න පිදුරු ගහක්. මගේ සුබ පැතුම් කැප්ටන් ස්මිතුලි පාන්දරින් ආස්ගත වෙන්න. සමාව වෙන්න ස්මිතුලි මිතුරා. මම ඔයා වෙනුවට ෆ්ලයිට් එකේ තැන ගන්නවා. ඔයා ලොකු දරු පවුලක් ඉන්න කෙනෙක් නේ? කාපිතාන් සතුරු අහස්යානා පිටතබා බිම හෙළුවාට ඔබට ඉහළම නම්බුනාමය යකඩ කුරුසේ. යකඩ කුරුසේ මට ඕන දිග නිවාඩුවක්. හොඳ කෑම කාලා විවේක ගන්න. මට ඒක ලැබුණේ නැත්තම් මම වෙඩි තියන්නේ නෑ. සතුරු අහස්යානා ආකාශෙද වෙඩි තියලා බිම දාන්නේ නෑ මම කවදාවත්. අර ඉන්නේ සතුරන්ගේ මහ ගුවන් කරනම් කාර්යයා. මම මිනිහට මේ තෑග්ග අරින්නම්කෝ. ඒ මොකද්ද? ආදරණීය බැරන් මෙන්න මගෙන් ඔබට සුබ පැතුම්. දැනට මේ බොකේ එක බාර ගන්න. රීත් එක පස්සේ වන්නම්. කවුද ආස්‍යාත්‍රා එලවන්න ලයිසන් දුන්නේ? ඇන්ලොප් දීලාද ගත්තේ? පසුව ලියමි. මං එවපු මගේ මල් බොකේ එකේ මගේ යාළුවෙක් ඇති. එයා කියා දෙයි එලවන්න. ඔය කන්දිකාට මම ස්ටාර්ටනවා ඉක්මනට. බෝඩ අහස් යාත්‍රාවක් මම පාඩමක් උගන්වන්නම්. මම ස්ටාර්ට් වෙන්න කිව්වාම ස්ටාර්ට් වෙනවා. එහෙමයි. මම කිව්වේ නවතින්න කියලා. අයියෝ නවතිනවා ඉක්මනට නවතිනවා. මම මෙහෙ එනවා උඹ බලන් ඉන්නවද? බයගුළු හාවා. ඔබ පහලට නාවොත් මම එනවා උඩට. මම උඩට ඇවිල්ලා උඹව අල්ල ගන්නවා. 1 2
දෙයියෝ සිහි කරගනින් හාවා. වැටෙන්නේ බෝම්බ ස්ටෝරුවටමයි. මම දැක්කමයි මේ මිනිහ කාංජිස්වරෙක් වෙලා අහසට යනවා. ඔන්න ඔහොමයි අපේ පරපුරේ අය රටට සේවය කළේ. දැන් එයා කල්පනා කළා ඕනම කෙනෙකුට ඡන්දෙ ඉල්ලන්න පුළුවන් නම් ඇයි හාවෙකුට බැරි කියලා. ඉල්ලන අයගේ හැටි බැලුවම අපේ අය කවදත් ඉතින් සමාජ සේවයටමනේ. මම මේ වේදිකාවේ ඉඳලා කතා කරන්නේ යූනියන් එක වෙනුවෙන්. එයාගෙත් මගෙත් අපි හැමෝගෙම යූනියන් එක වෙනුවෙන්. දුප්පත් ජනතාව වෙනුවෙන්. අපි හැමෝටම ජීවත් වෙන්න ඇති තරම් හිරු එළිය වාතය මේ රටේ තියෙනවා හැම දෙනාටම. ඒ නිසා අපි කුලල් ගන්න ඕනේ. Hey, navattanalu නැද්ද ඩෝලේ? මොකද්ද මම කිව්වේ? මතකයි දෙන්න හාවෝ. ඉක්මන් කරන්න එන්න. හරි හාවගේ කතාව ආන්න. කට තිබුණ පලියට දෙරෙව්වට හාව අල්ලන්න යාට බෑ. බැලු බැල්මට මම අහිංසක පාටයි. එවනිකම් බොරු. මෙන්න මගේ ගෝරි පාත් මූණ මගේ ළඟ තියෙන යකඩාවක්. එහෙමද? කාටත් අහෙන්න මේ කියන්නේ ඊට ලොකු යකඩාවක් වෙන්න මෙහෙමයි පාවිච්චිය. ඔන්න ඉස්කෝලේ සීනු ඉක්මන් කරලා යන්න. මං ඉගෙනුවන ඉතිහාස පාඩම හොඳට ලකුණු ගන්න ඕනේ. හොඳයි. කොහොමද පුතා? ඉතිහාසෙට හොඳට ලකුණු ලැබුණාද? මොකද? කතා නැත්තේ. ලැබුණා හොඳ පූරු තොප්පියක්. ඕවා ගණන් ගන්න එපා. බූරුවොත් ඉන්න එපා. ඉතිහාස පැතිය දන්නවනේ. ආව තමයි මේ ලෝකේ උතුම්. මෙහෙ බැරි නම්